හිරිපොද වැස්සට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් කතාවට පිළිගන්නට සූදානමක් ඇති කරගන්න. ඉතින් මම අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක කතා කිරීමට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඉතින් ඒ ගැන තමයි අද වීඩියෝ එක තුලින් සිහිපත් කරන්න ඕනේ. ඉදිරියට ආත්මිගේ තාත්තා ආත්මෙත් එක්ක ඉන්න මොහොතකදී දකින දෙයක් ගැන තමයි අපිට මතක් කරන්න පුළුවන්. මේ නිසා අරෝෂ්ට ඉදිරියට කරදර ගොඩාක් සිදුවීමට නියමිතයි කියන කතාව ගැනයි මම මේ මොහොතේදී ඔයත් එක්ක මතක් කරනු ලබන්නේ. ඉතින් වීඩියෝ එකට යන්නට මත්තෙන් ඉල්ලීමක් සිදු කරනු ලබනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් පුළුවන් මේ වගේම වීඩියෝස් දිනපතාම බලන්නට. එහෙනම් මගේ channel එක ඉතින් කොහොමනත් අපි තව දෙයක් මෙතනදී හොඳින්ම තේරුම් ගන්න ඕනි කියන කතාව ගැන තමයි මම අනිවාර්යෙන්ම කතා කරන්නට බලාපොරොත්තුවකුත් එකතු කරගන්නේ කියන කතාව ගැන. අද වීඩියෝ එක තුලින් අපිට සිහිපත් කිරීමටත් පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් කොහොමුණත් ඔයා මේ වෙලාවේදී හොඳින්ම කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න ඕනි කියන කතාව විශ්වාස කරන්නටත් මම අවස්ථාවක් හදලා දෙන්න කැමති වෙනවා. කොහොමුණත් අරෝෂ් හදන්නේ වෙන කිසිම දෙයකට නෙවෙයි අබීගේ අක්කගේ යාළුවත් එක්ක සෙට් වෙන්න. ඉතින් අරෝෂ් මේවා ඇත්තට කරන දේවල් නෙවෙයි. ඇත්තටම ආත්ම විවාහ කරගන්න තමයි බලාපොරොත්තුවක් තියෙන්නේ. ඔය දීපල අයිති කර ගැනීමේ ලොකු අරමුණක් තමයි තියෙන්නේ. ඉතින් මේ දේවල් එක්ක හැබැයි තව දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන කතාව ගැනත් මම මේ මොහොතේදී සිහිපත් කරන්නට බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නට බලාපොරොත්තුවකුත් තියාගන්නේ කියන දේ ගැන. අද වීඩියෝ එක හරහා මතක් කරන්නට බලාපොරොත්තුවකුත් තියාගන්නවා කියලයි මම මතක් කරන්නේ. ඉතින් කොහොමුණත් අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මෙන්න මේ වගේ කාරණාවක් මතක් කරන්නට බලාපොරොත්තුවක් එකතු කරගෙන තියෙනවා කියන කතාව ගැන. මම අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නටත් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මතක් කරන්නටත් chance එකක් ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහාම අපි හැමෝටම මතක් කිරීමට පුළුවන්කමකුත් ලැබෙන්නේ. ඉතින් කොහොමුණත් අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කර දීමට අපිට chance එකකුත් මෙන්න මේ විදියට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම අරෝෂ්ට ඒ වෙලාවෙම තමුන් මේ මොන විකාරයක්ද කරන්නේ කියලා බැනලා තමන්ගේ දුව ගැන තියෙන අදහස අතෑර ගන්න කියන කතාව ගැන. තදින්ම කතා කරයි කියන කතාව ගැන තමයි අපිට අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක කතා කිරීමට බලාපොරොත්තු රැසක්ම එකතු කරගන්න පුළුවන්.